ඔවුන්ට මේ වෙලාවේ බලය දිය යුතුමයි. මම නම් කියන්නේ ඔවුන්ගේ වැඩ ටික බලා ගන්න නම් ඔවුන්ට බලය දෙන්න ඕන. අන්න ඒකින්ද මම ඉල්ලීමක් කරනවා ඇත්තටම ජනතා විමුක්තිවරුන්ට මේ වෙලාවේ ඡන්ද දිය යුතුයි. මගේ ඡන්දෙත් මම දෙනවා ජනතා විමුක්තිවරුන්ට. මොකද අන්න ඉතින් තමයි Taman රෙදි නැතුව යන හැටි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එදාටවත් මතක තියාගන්න මේ ජනතා විමුක්තිවරුන් කෑ ගහපු දඟලපු ඌ කියපු අය මම කියන මේ චිත්‍රපටය සිද්ධ වුණොත් එදාට තීරුම් ගන්න මේ රටේ දේශපාලනේ මෙන්න මේ විදිහට යන්නේ කියන එක. අපි මේ ආණ්ඩු බලයට ආපු නැති කණ්ඩායම ගැන හොරකම් කරේ නැහැ කියලා ඔයාලා හිතා ගන්නකො. නමුත් අපි දන්න දේවල් කාරණා තියෙනවා එයාලා මොනවද කරේ කියන එක පිළිබඳව. දැන් එයාලා මේ දූෂිතයන්ට විරුද්ධව මෙච්චර කටයුතු කරනවා කියලා ඒ දේශපාලන ක්‍රියාවලියේ ඉන්න මේ අනිත් මිනිස්සු මොඩියෝ නෙවෙයිනේ. එයාලා දන්නවා නම් ජීවිතේකට එහෙම සරලවම එන්න දෙයිද? දැනට අපි මේ ආණ්ඩු බලයට ආපු නැති කණ්ඩායම ගැන හොරකම් කරේ නැහැ කියලා ඔයාලා හිතා ගන්නකො. නමුත් අපි දන්න දේවල් කාරණා තියෙනවා එයාලා මොනවද කරේ කියන එක පිළිබඳව. මේ දූෂිතයන්ට විරුද්ධව මෙච්චර කටයුතු කරනවා කියලා ඒ දේශපාලන ක්‍රියාවලියේ ඉන්න මේ අනිත් මිනිස්සු මොඩියෝ නෙවෙයිනේ. එයාලා දන්නවා නම් ජීවිතේකට එහෙම සරලවම එන්න දෙයිද? එහෙනම් අපිට නොපෙනෙන ක්‍රියාවලියක් මේකේ ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අනුර ජනාධිපතිකම ගත්ත කියලා. එයා ගත්තොත් එයාට කොච්චර වැඩ කරන්න තියෙනවද? අර ෆයිල් මිටි කොච්චර තියෙනවද උස්සගෙන ගිහිල්ලා මේ අර මිනිස්සු ටික හිරේ දාගන්න. ඔය ඉන්න එකෙක්වත් එහෙමනොත් තියාගන්න පුළුවන් වේද? අපි කියමුකෝ අනුර ජනාධිපති වෙලා ඔය කියන දේවල් ටික නොකරොත් අනුර ඒ බලාපොරොත්තු ඉෂ්ට කරේ නැති වුණොත් අනිවාර්යෙන් පහළ ලොකු අරගලයක් ඇති වෙනවා වගේම අනුරලාට විසික්කෙන්න ගහන උඩ යන්න. මොකද එයාලට බලය ඇවිල්ලා මේක නොකරොත් මේ රටේ එයාලා කියපු දේවල් කරන්න සිද්ධ වෙනවා. නැත්තම් අර ගෝඨාභය කියපු විදිහට නෙවෙයි අනුරට යන්න වෙන්නේ. මේ කාරණාවත් එක්ක තව දෙයක් වෙනවා. මේ රටේ දේශපාලනේ මේ කඳවුරු කීපයක් තමයි අත්පත් කරගත්තේ. ඒක UMP එක ඒ වගේම පොහොට්ටුව ඒ වගේම ජනතා විමුක්තිවරුන් මේ කඳවුරු තුනයි මේ රටේ මේ දේශපාලන ක්‍රියාවලියේ ඉන්නේ. එතකොට මෙන්න මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ බලයටපත් වුණොත් වෙන එක කතාවක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ බලයත් මෙතනින් අවසන් වෙනවා. මොකද එයා ඔය කියන ටික යාලට කරන්න බැරුණ ගමන් කවුරු බලයටපත් වුණත් ඊළඟට තියෙන පිරිහීමක්ම තමයි. ඒකින්ද එතකොට එයාලා පිරිහුණ ගමන් එයාලගේ දේශපාලනෙත් ඉවර වෙනවා. එයාලගේ වටේ මීට කලින් බලයත්පත් කරන් හිටපු ඒ කණ්ඩායමවල දේශපාලනෙත් පිරිහීමකට ලක් වෙනවා. සියල්ල පිරිහුණා. අන්න එතෙන්දී වෙන දෙයක් තමයි යටින් අලුත් බලවේගයකට එන්න ඉඩක් හැදෙනවා. මේ දැනට යටින් බලවේගයක් එන්නේ නැතුව બ્લોක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් මේ ජනතාව වෙනුවෙන් හැම වෙලාවෙම කතා කරන හින්දා. එතකොට තවම අවස්ථාවක් ලැබිලා නැහැ ජනතාවට ඔවුන් බලයට ගෙනල්ලා මොවුන් මේ කියන දේවල් කරනවද නැද්ද කියලා විමසන්න. අන්න එතනින් පස්සේ තමයි මේ රටේ ඇත්ත බලවේගයකට ඉඩක් හැදෙන්නේ. එතකොට ඒකයි මම කිව්වේ මෙතනින් ජනතා විමුක්ති පෙරමුණ දින්න ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාවලියත් බංකොලොත් වෙනවා. ඒ වගේ මෙතෙක් කාලයක් වැජබිලා හිටපු දේශපාලන පක්ෂවල ක්‍රියාවලියක් මෙතනින්ම ඉවර වෙනවා. ඔබ සියලු දෙනා ඊට කලින් බැලුවේ ජනාධිපතිවරණට කලින් මම ජනාධිපතිවරණ පිළිබඳව සහ ඉදිරි දේශපාලනය පිළිබඳව මම ඉදිරිපත් කරපු අදහස. කොච්චර හරිද වැරදිද කියන එක ඔබ තක්සේරු කරගන්න. මම ඔබට ඉදිරි දේශපාලන මෙතනින් එහාට දැන් යාපු දේශපාලන ගමන් මගට වැඩිය දැන් යම්කිසි වෙනස් වීම් ටිකක් වෙලා තියෙනවා. ඒක ගැන යම් මේකත් එක්කම අදහසක් ඉදිරිපත් කළා මම අතර කරන්න. මේකේ ප්‍රධාන වීඩියෝ එකේ තියෙන්නේ මම කියන්නේ අනුර ජනාධිපතිකම දුන්නත් ගන්න නැහැ කියන එක. ඒක ඇත්ත කතාව. හැබැයි ජනතාවට අවශ්‍ය වුණා අනුර ජනාධිපති කරන්නේ වගේ ජනාධිපති කරා. එතකොට ඒක කෙසේ හෝ සිද්ධ වුණා. ඒක ලොකු විග්‍රහයක් තියෙන එක ඇතුලේ. එතකොට බලාපොරොත්තු හිටපු දෙයක් නෙවෙයි. ජනතාවට අවශ්‍ය වුණා ගේන්න ජනතාව ගෙනාවා. ඒකත් එක්ක මම කියන්නේ ඔවුන්ට මේක කියපු විදිහටම ඔවුන්ගේ දේශපාලනේ මෙතනින් එහාට බලය නැති වුණොත් අවසන් වෙනවා. උන්ට මාතෘකා නැහැ ආයේ. කියන්නේ අනිත් දේශපාලන පක්ෂ වගේ නෙවෙයි. මොකද ඔවුන්ගේ දේශපාලනේ මෙතනින් අවසන් වෙනවා බලය නැති වුණොත්. එහෙනම් මතක තියාගන්න මේ කියන එකත්. මේ ලංකාවේ ඉදිරි
වැඩි කාලයක් නෑ අවුරුදු 2 3 ඇතුළත කියන්නේ මැතිවරණට කලින් මැතිවරණයක් අතරතුර හරි ලොකු ව්‍යසනයක් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ එයාලා කවදාවත් බලය හත්හරින්නේ නැහැ. ඒකින්ද ජනතාවට එන පීඩනෙත් ජනතාව ප්‍රකාශ කරන්න ගන්නවා. හැබැයි මතක තියාගන්න ගෝඨාභය ගියා වගේ මෙයා යන්නේ නැහැ. ඒක වෙනස් ගොඩක්. අනාගත දේශපාලන අනාගතය අපිට මුණ දෙන්න තියෙන ගොඩක් වෙනස්. මම හිතන විදිහට සිවිල් යුද්ධයක් ඇති වෙන්න ඉඩ තියෙනවා අනාගතේ මේ එන සිටුේෂන් එකත් එක්ක. මොකද දැනටත් ජනතාව පීඩාවට පත් වෙමින් ඉන්නේ පාරට බහිමින් ඉන්නේ. ඉතින් මේ කොච්චර කරත් මේක මර්ධනය කරනවා මිසක් අනිවාර්යෙන් ඉඩක් දෙන්නේ නැහැ මේවට. ඒකත් එක්ක මම කියන්න යුද්ධයක් ඇති වෙන්නේ ඇයි කියන එක. අපි හිතුවට අපේ භූමියේ තියෙන දේශපාලනය දිහා උඩ ඉන්න බොහෝ පිරිසක් බලන් ඉන්නවා. මේ වෙලාවේ ඉරානේ තියෙන තත්ත්ව සිටුේෂන් එක පේනවා ඇති. ඒ වගේම මේ වෙනිසුලාවේ තත්ත්වය ඔයා දකින්න ඇති. ඉතින් ඉදිරි අවුරුදු කිහිපය තුල අනිවාර්යයෙන්ම දැන් ගහක් පැලවෙන්න නම් ඒකට අවශ්‍ය සාධක ටිකක් තියෙනවා. එක පස් ජලය ඒ අවශ්‍ය සංගතක ටිකක් තියෙනවා. එතකොට එතෙන්ට සාකයක් යෙදුවොත් අනිවාර්යයෙන්ම ඒක පැලවෙනවා. ඒ වගේම තමයි ඉදිරි අවුරුදු දෙක තුල රටේ සිවිල් යුද්ධයක් ඇති වෙන්න අවශ්‍ය සියලු සාධක නිර්මාණය වෙනවා. ඒකට අවශ්‍ය යුද්ධයකට අවශ්‍ය මර්ධනයට කැමති ලේවලට කැමති පිරිසක් බලයේ ඉන්නවා. ඒ වගේම තමයි පීඩාවට පත්වෙච්ච අධික පීඩාවට පත්වෙච්ච බලාපොරොත්තු සුන් වෙච්ච සියල්ල විනාශ වෙච්ච ජනතාවක් ඉන්නවා. එතකොට ඒ වගේම තව කාරණාවක් තමයි මේ රටෙන් වාසි ගන්න බලන් ඉන්න තව පිරිසක් ඉන්නවා. එහෙනම් මේ ඔක්කොම ලස්සනට ගැලපිලා තියෙනවා. ගින්ද අනිවාර්යයෙන්ම ඉදිරි වර්ෂ කිහිපය තුළ රට යුද්ධයක් ඇති වෙනවා. එක මෙයාලගේ දුර්වලතා එක්ක තමයි ඇති වෙන්නේ. ඒක ජාත්‍යන්තරයත් එක්ක ඇති වෙන කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදි දකුණේ මෙන්ම උතුරේ නැගෙනහිර කියන මේක කෑලිවල කල්ල යන්න පුළුවන් තරම් රටේ දෙවන්ත ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මම කියපුව වැරදිලා නෑ ගොඩක් දේවල්. එහෙම නැතත් තව අදහසක් කියන්නම් ඒකත් එක්කම අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න ඉන්දියාවට ගොඩක් දේවල් දුන්නා වගේම MCC වෙන නමකින් හරි අනුරත් දෙනවා. ඒකට අවශ්‍ය කැලිට ඒ සම්පූර්ණ ඒ ක්‍රියාවලිය කරන එක කරනවා. ලියලා තියාගන්න දුන්නොත් ඇමරිකාවට දෙන්න ඕන සියල්ල දෙනවා. ඒකත් ලියලා තියාගන්න. ඒ අන්නේ කාරණාව මත සමහරක් වෙලාවට කාලයක් යුද්ධයක් නැතුව යන්න ඉඩ තියෙනවා කැමැත්තෙන් දුන්නොත්. නැත්තම් අර මං කිව් ටික සියල්ල සිද්ධ වෙනවා. මොකද ඒක ජාතික මට්ටමින් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ අතගැසීම එක තමයි ඒක සිද්ධ වෙන්නේ. යුද්ධ ඇති වෙන්නේ ඒක හරි ප්ලෑන් එකක්. ඉරානයේ ඇති වුණා වගේ. ඒ වගේ දෙයක් තමයි ලංකාවේ ඇති වෙන්නේ. මොකද අවශ්‍ය සංඝටක තියෙනවා ඕන කෙනෙකුට පත්තු කරන්න පුළුවන්. ඉන්දරත් තියෙනවා පුළුනුත් තියෙනවා. ඒකින්ද මේකත් මේ වීඩියෝ එකත් කොහේ හරි සේව් කරලා තියාගන්න. මොකද වටීවි ඉස්සරහට. ලෑස්ති වෙලා ඉන්න.